මම ඩොක්ටර් චන්ද්‍රජය සූරිය. අපි අද සෙන්ගෙඩි ආසාදන ගැන කතා කරමු. සෙන්ගෙඩි ආසාදන හරිම කොමන් ඒ කියන්නේ සුලභව තියෙන දෙයක්. මොකද සෙන්ගෙඩිය කියන්නේ ඒකේ සෙමක් නැහැ, ගෙඩියක් නැහැ. ඒකේ තියෙන්නේ ලිම්ෆොයිඩ් ටිෂු එහෙම නැත්නම් වසා ගැටිටක් සෙන්ගෙඩිය කියන්නේ. හැබැයි ඒකේ නිකන් එක ලයින් එකකින් සෙන්ගෙඩිය මෙහෙම අඳින්න බෑ. ඒක ඇතුළට නෙර්ගිම් තියෙනවා ගුහා වගේ. ඒවයි පිරෙන්න පුළුවන් ආසාදනයක් වුණාම බැක්ටීරියා පිටලා උඩ තියෙන කහපාට ඩොට් එකක් ඒ ඇතුළට තියෙන නෙරීම මේ ගුහාවේ උඩ කට කහපාට ඩොට් එකක්. ඒවට කියන්නේ ෆොලිකල් කියලා. ඒක ෆොලිකියුලර් ටොන්සිලයිටිස් කියන්නේ මේ විදිහට ස්ට්‍රෙප්ටෝකොකස් කියන බැක්ටීරියාව තමයි වැඩිපුරම ආසාදනය වෙන්නේ මේ බඩ කහපාටට පේන තියෙන්නේ. ඇත්තට මුලින්ම වෛරස් එකකින් තමයි සෙන්ගෙඩි ආසාදනය වෙන්නේ. දෙවනුව තමයි ගොඩක් වෙලාවට බැක්ටීරියාව ආසාදනය වෙන්නේ. ඒතකොට බැක්ටීරියා ආසාදනයක් නම් අපි ප්‍රතිජීවක දෙන්න ඕනේ. ඒතකොට ගොඩක් වෙලාවට මේක දැනගන්න පුළුවන් අපිට ෆුල් බ්ලඩ් කවුන්ට් එකයි CRP එකයි කරාම CRP එක වැඩි වෙලා ෆුල් බ්ලඩ් කවුන්ට් එක නියුට්‍රොෆිල් වැඩි නම් බැක්ටීරියා ආසාදනය කියලා චෙක් කරන්න පුළුවන්. සෙන්ගෙඩිය දිහා බැලුවමත් අපි දැන් ඔබට පෙන්නනවා. ඒ වගේ කහපාට ඩොට් තියෙන ටොන්සිල් එකක්. ඒ ගෑනලා මේ කතන්දරේ එයාට බීඩිසෙල්ලා මේව වරින් වර හැමදාම සෙන්ගෙඩිය ඇදලා නැහැ. නමුත් මේ පාර ටිකක් අමාරුලා තියෙනවා, උණ ගැනිලා තියෙනවා. ඇන්ටිබයොටික් කටින් බිව්වට හොඩු වෙලා නැහැ. ඉතින් ඒ වගේ තදට ටොන්සිලයිටිස් තියෙනකොට අපි සාමාන්‍යයෙන් ස්පිතාලයක ඇතුල් කරලා ප්‍රතිජීවක එන්නත් කරන්න ඕනේ. මොකද බෙහෙත් බිව්වටම අඩු වෙන්නේ නැහැ. මොකද සෙන්ගෙඩි කියන්නේ විශාල විස බීජ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේක ගණන් නොගෙන හිටියොත් වකුගඩු ප්‍රදාහය එන්න පුළුවන්. ඒ වගේම රොමැටික් වුණ තත්ත්වයටත් මේක සෙන්ගෙඩි ආසාදනයයි බලපාන්නේ. ඒක නිසා සෙන්ගෙඩි ආසාදන ගණන් නොගෙන ඉන්න එපා. ඒ පරීක්ෂණයක් කරගන්න. බැක්ටීරියා ආසාදනයක් නම් ප්‍රතිජීවක කටින් බිව්වත් දින 10ක් ගන්න ඕනේ. මතක තියාගන්න දවස් 7 මදි. පෙනිසිලින් බිව්වත්, පෙනිසිලින් පවුලේව බිව්වත්, තව ක්ලින්ඩමයිසින් කියලා දෙනවා. කොයි එකේ දුන්නත් දවස් 10ක් දෙන්න ඕනේ. නැත්තම් ප්‍රතිජීවක ප්‍රතිකාරය මදි වෙනවා. නැවත ආසාදනය වෙනවා. අවුරුද්දකට 5-7කට වැඩි හැදෙනවා නම් අපි සෙන්ගෙඩි ඉවත් කරන්නත් පෙළඹෙනවා. තියෙන්නේ අපි රහදිව කියන්නේ එල්ලෙන එක. මේ තියෙන්නේ ටොන්සිල් එකක් ලොකු මේ කහපාට පැච් තියෙනවා පේනවනේ. ඒතර මේ පැත්තෙත් එහෙමමයි. මේ බලන්න මේ කහපාට තිත් තියෙන්නේ. මේ සෙන්ගෙඩිය ඇතුළට මෙහෙම නෙරීම් තියෙනවා මෙහෙම. ගුහා වගේ. ඒකේ කට තමයි මේ පේන්නේ. මේ හැමතැනම තියෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් මේ මොකද දැන් බෙහෙත් කී දවසක් බිව්වද? හා? 3ක් බිව්වා. මේ හැබැයි මේ පළවෙනි වතාව කිව්වා මේව දෙයක් වෙච්ච නේ. කොහොමද ඉස්සෙල්ලම පටන් ගත්තේ? උගුරු රිදෙනවා උණ ගත්තා ඊට පස්සේ වෙවුළු වරයට ඒ ටික තමයි කැරකිල්ලක් වගේ ආවා. ඔව්. එතකොට මීට පොඩි කාලේ ඉඳලා කවදාවත් සෙන්ගෙඩි හැදිලා නැද්ද? සෙන්ගෙඩිය මෙච්චර අමාරු වෙලා නැහැ. අර පොඩියට ඇදිලා බෙහෙත් කරනවා. මේ වගේ ලොකුට තිබුණා